හෙලෝ යාළුවනේ ඔයගොල්ලන්ට කොහොමද? ඉතින් ඔන්න මම අද ලේසි කෑමක් හදන්න කියලා හිතුවා. හැලප තමා හදන්නේ. ඉතින් අපි මුලින්ම පොල් ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ කැඳකොල් ටිකක් කඩාගෙන ආවා. ඊට පස්සේ ඒක හොද ගන්න ඕනේ හොඳට. හොදගෙන නැට්ට හරිය කඩා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන මම ගාගත්ත පොල් බෑයක් පොල් ගාගත්තා. එතකොට මේ තියෙන කුරක්කම් පිටි මේ ග්‍රෑම් 400 පැකට් එකක් ග්‍රෑම් 400ක්ම ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ හකුරු. අපි යොදාගත්තේ හකුරු, සීනි යොදාගත්තේ නැහැ. සීනි වලින් හදන්නත් පුළුවන්. ඒත් අපි අද ගත්තේ නම් හකුරු. ඉතින් මේ විදිහට කැකුළු හාල් පිටි ග්‍රෑම් 50කට කුරක්කම් පිටි ග්‍රෑම් 150ක් වගේ දාගන්න ඕනේ. දාගෙන හොඳින් අතින් මික්ස් කරගන්න. තනිකරම කුරක්කම් පිටි වලින් හදන්නත් පුළුවන්. කැකුළු හාල් පිටි දාන්න ඕනේ නැහැ. ඒත් අපි මෙතනදී දාගත්තා. මේ විදිහට අතින් හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියාගෙන ඒක පොඩ්ඩක් අපි මද රසෙන් රත් වෙන තියලා ඊට පස්සේ හකුරු ටික දාගන්න. හකුරු කෑලි ටික දාගන්න. දාගෙන උණු වතුර ටිකක් දාගන්න. දාගෙන හොඳට පැණි කරගන්න ඕනේ මේ හකුරු ටික. පාට මදි වගේ නම් හකුරු තව චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ. ඉතින් මේ තියෙන්නේ මම ගාගත්ත පොල් ටික. ඉතින් අර හකුරු ටික දිය වෙලා තියෙන දැන් හොඳට. ඉතින් මේ පොල් ටික මේ විදිහට දාගන්න තාච්චියට. හොඳට පොල් පැණි එකක් විදිහට මික්ස් කරගන්න මේක. අපි මේකටම ලුණු පොඩ්ඩකුත් දාගත්තා නම් හරි. ඊට පස්සේ මේ තියෙන කුරක්කම් පිටි මිශ්‍රණය ඒකත් මේ භාජනයටම දාගන්න ඕනේ. පොඩ්ඩක් අර පොල් ටික මික්ස් කරනකන් ඉඳලා ඊට පස්සේ කුරක්කම් පිටි ටික දාගන්න. මේ විදිහට හොඳට මික්ස් කරගන්න වටේම තියෙනවා අරගෙන. මේකට වැඩි වෙලාවක් යන්නේ විනාඩි 5න් වගේ හදා ගන්න පුළුවන් කෑමක් තමයි හලප කියන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගෙන තලපයක් ආකාරයට මික්ස් වුණාට පස්සේ හලව කොළ අරගෙන ඒ කියන්නේ කැඳ කොළ අරගෙන කැඳ කොළ මැද්දේ මේ වගේ ගුලි ගුලි වගේ තියලා ඒ හැඩයට හදාගත්තම අපි ඉන්දියාප්ප තම්බන ස්ටීමරේ තියෙන ස්ටීමරේට තියලා තම්බගෙන තමයි තියෙන්නේ. තම්බන විනාඩි 8ක් 10ක් අතර තියලා තිබ්බනම් හොඳටම ඇති. මෙන්න මේ විදිහට හොඳට තලපයක් ආකාරයට හදා ගන්න ඕනේ. මේ විදිහට කැඳ කොලෙන් තියලා තද කරගන්න හොඳට. අතින් තද කරගන්න පුළුවන් නැත්නම් කැඳ කොළ අනිත් පැත්ත හරවලෙම තද කරගන්නත් පුළුවන්. රස්නේ වගේ නම් එහෙම කරන්න යාළුවනේ අතින් අල්ලන්න යන්න එපා. මෙන්න මේ ආකාරයට හදා ගන්න. අපිට මේ මිශ්‍රණයෙන් හදා ගන්න පුළුවන් වුණා හැලප 7-8ක් වගේ හදා ගන්න පුළුවන් වුණා. ටිකක් තුනියට අරගන්න මහතට අරගන්න එපා. මේ තියෙන අපි හදාගත්ත හැලප එක. ඉතින් මේ තියෙන ඉන්දියාප්ප තම්බන ස්ටීමර් එක. ඒකට වතුර ටිකක් දාලා පොඩ්ඩක් රත් වෙන්න තියන්න. මෙතන තියෙනවා හැලප 7ක් 8ක් තියෙනවා.
අපිට මේක එක සැරේටම තඹ ගන්න පුළුවන්. දෙපාර තුන්පාර දාන්න ඕනේ නැහැ. එක සැරේටම මෙතන ස්ටීමර් එකේ පළවෙනි කොටස තියලා තඹ ගන්න පුළුවන්. මේක දැන් එක සැරේම කරගන්න පුළුවන් මම. මේ පාර සංඛ්‍යාව නෑ මෙන්න මේ විදිහට ඔක්කොම එකපාරම තියලා තඹ ගන්න. දැන් මේ ටික තැම්බිලා තියෙන්නේ. දැන් අපිට කැමරට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. අදට ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. goodbye.